අද අරගෙන ඉන්නේ රසය වගේම පෝෂණ ගුණය වෑහෙන දන්දිල අයිස්ක්‍රීම් පිළිබඳව. දන්දිල. එහෙම නැත්නම් රාජාල. මේක ගොඩක් වෙලාවට ආසියානු කලාපය මුල් කරගෙන තමයි වැවෙන්නේ. හැබැයි ලංකාවේ ඉන්දියාව ගොඩක් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඉතින් මම විශ්වාස කරනවා ලංකාව මුල් කරගෙන ආසියාවට ව්‍යාප්ත වෙන්නේ නැති කියලා. මොකද එදා හෙළදිවේදී රොබර්ට් නොක්ස් පවා මේ දන්දිල වගේ අල වර්ග ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු විපින් ක්‍රීම් මිලිලිටර 200ක් මිල්ක් මේඩ් භාගයක් සහ තම්බා පොඩි කරගත්ත දන්දිලා අල පාවිච්චි කරනවා. මේකෙදි දන්දිලා අල සහ මිල්ක් මේඩ් හොඳින් බ්ලෙන්ඩ් කරගෙන විපින් ක්‍රීම් හොඳින් බීට් කරගත්තට පස්සේ මේ දෙක එකට එකතු කරලා මික්ස් කරන්නේ නැතුව මේ අත පෙරලලා පැය 10ක් විතර ශීතකරණයේ තියලා අපිට දන්දිලා රසවත් අයිස්ක්‍රීම් එක හදාගන්න පුළුවන්. පෝෂණ ගුණයෙන් ඉහළ නිසා තමයි රාජ භෝජනයකට සමාන කරලා රාජාල කියලා නම හැදිලා තියෙන්නේ. ඉතින් මේ ගැන හොයලා බලන්න ඔබට පුළුවන්. ඉතින් අද අපි නිර්මාණය කළ මේ දන්දිල අයිස්ක්‍රීම් එක ඔයාටත් හදලා බලන්න පුළුවන්. ඔයාට ඔයාගේ අලෙවි කටයුතු සඳහා අලුත් නිෂ්පාදනයක් විදිහට හඳුන්වා දෙන්නත් පුළුවන්කම තියෙනවා.